ඔටිසම් තත්ත්වය කියලා කියන්නේ ඇත්තටම දරුවන්ගේ සංවර්ධනයේ ඇතිවන වෙනස් තත්ත්වයක්. ඒක අපි කියනවා ස්නායු සංවර්ධනයේ විවිධත්වයක්. ඔටිසම් තත්ත්වය අපේ ජාන වලින් ඒ වගේම සමහර පාරිසරික සාධකත් බලපාන්න පුළුවන්. ඒක උපතින්ම එන තත්ත්වයක්. එතකොට දරුවන් සමාජ සංවර්ධනය දියුණු වෙන විදිය, එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරගන්න ආකාරය, ඒ වගේම ලෝකයේ දැනෙන විදිය, විශේෂයෙන් සංවේදන දැනෙන විදිය, ඒ වගේම අපි සෙල්ලම් කරන විදිය, මේ වගේ ඒවායේ විවිධත්වයක්, සමහර වෙනස්කම් දරුවන්ගේ ඔටිසම් තත්ත්වයත් එක්ක ඇති වෙන්න පුළුවන්. ඔටිසම් ඇත්තටම ඉස්සරට වඩා අපිට දැන් ගොඩක් ඒ වචනේ ඇහෙනවා. ඒකේ එක හේතුවක් තමයි අපි කියන ඔටිසම් අපේ දැනට අවුරුදු 10කට විතර කලින් ගත්තට වඩා 200කින් විතර ප්‍රමාණයකින් ඔටිසම් තත්ත්වය දැන් අපි දකිනවා. ඒකේ එක හේතුවක් තමයි අපි වෙනදට වැඩිය ඔටිසම් කියන එක හඳුන ගන්නවා. ඒක සමහර විට දෙමව්පියන්ගේ දැනුවත්භාවයේ හින්දා වෙන්න පුළුවන්. අපි වෛද්‍ය සේවාවල දැනුවත්භාවය වැඩි නිසා වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතනවා ඇත්තටම ඔටිසම් තත්ත්වයක් ඉස්සරට වඩා වැඩිපුර ඇති වෙනවා කියලා. ලංකාවේ අවසාන වර්ෂ කළ තියෙන පර්යේෂණ වලින් අපි කියන්නේ ළමයි 93කින් වගේ එක්කෙනෙක්ට ඔටිසම් තත්ත්වය තියෙනවා කියලා. ලෝකේ ඇමරිකාව වගේ රටක මේක ළමයි 30 ගානකින් එක් අයෙකුට වගේ ඉතාම බහුලවත් තියෙනවා. ඉතින් ඇත්තටම ලෝකේ ගෝලීය වශයෙන් අපි කියන අඩුම තරමේ ළමයි 100කින් එක්කෙනෙකුටවත් ඔටිසම් තත්ත්වය තියෙනවා. ඔටිසම් තත්ත්වය ඇත්තටම දරුවන්ගේ මම වගේ සමාජ සංවර්ධනයේ වෙනස්කම් තියෙනකොට තමයි අපි මුල්ම වෙලාවට ඔටිසම්ද කියලා දෙමව්පියෝ හරි වෛද්‍යවරයෙක් හරි සැක පහල කරන්නේ. මේකේ මුල්ම ලක්ෂණ අපිට පළවෙනි අවුරුද්ද ඇතුළතදී වුණා දැක ගන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙක්ට. නමුත් බොහෝ දුරට දෙමව්පියන්ගේ අවධානය මේට යොමු වෙන්නේ තමන්ගේ දරුවා තවත් දරුවෙක් එක්ක දකිනකොට. ඒ කියන්නේ අවුරුදු 3-4 වගේ වයසක් වෙනකොට. නමුත් අපි වෛද්‍යවරු විදියට විශේෂයෙන් කැමති ඊට කලින් දරුවෙක්ව මුලින් අඳුනාගෙන අවශ්‍ය මැදිහත් වීම වලට දරුවව යොමු කරන්න පුළුවන් නම්. අපි කියනවා දරුවෙක් සංවර්ධනය වෙනකොට දරුවෝ හරි කැමති ලෝකෙක ගනුදෙනු කරන්න. එතකොට සති 6ක් විතර කාලෙදී ඉඳන් දරුවා ප්‍රතිචාරාත්මකව අනිත් අය දිහා බලනවා, hina වෙනවා, ඒ වගේම අම්මත් එක්ක අන්තර්ක්‍රියා කරන්න ගන්නවා. ඒතර මේ වගේ ප්‍රමාදයක් මම කිව්වා වගේ පළවෙනි අවුරුද්ද ඇතුළතදීම අපිට දකින්න පුළුවන්. ඒ වගේම දරුවෙක් අපි කියනවා බබ්බබ් මම්මම් කියලා සද්ද කරන්න ගන්නවා මාස 9ක් විතර වෙනකොට, අවුරුද්දක් විතර වෙනකොට බබා වචනයක් දෙකක් කතා කරන්න ගන්නවා. එතකොට මේ වගේ දේවලුත් ඔටිසම් තත්ත්වයේදී ප්‍රමාද වෙන්න පුළුවන්. ඒවා අපි දකිනවා ඔටිසම් හඳුනා ගැනීමට මුල් ලක්ෂණ විදියට. ඒ වගේම දරුවෝ පොඩි කාලෙදිම පටන් ගන්නවා සෙල්ලම් බඩුවක් අරන් ඒකෙන් සෙල්ලම් කරන්න. තව අවුරුදු 1මාරක් විතර වෙනකොට දරුවෙක් පටන් ගන්නවා ඒ සෙල්ලම් බඩුවට අදාළ විදියට සමහරවිට මවාපාලා සෙල්ලම් කරන්න. මේ සෙල්ලම් කිරීමේ හැකියාවෙන් පොඩි ප්‍රමාදයක් අපි ඔටිසම් තත්ත්වයේදී දකිනවා. ඒ වගේම දරුවන් මාස 9 විතර වෙනකොට මාස 9ක් 10ක් වෙනකොට අත වනලා බායි කියන්න, එහෙම නැත්නම් ඇඟිල්ල දිගු කරලා යමක් පෙන්වන්න, ඒ වගේ අපි සංඥා භාවිතා කරනවා. මේ භාවිතයේ ප්‍රමාදයක් ඔටිසම් තත්ත්වයේ තියෙනකොට දරුවන්ගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් අපි ලොකු වයසේ දරුවෝ බැලුවොත් අවුරුදු 3-4 විතර වෙනකොට අර මම කිව්වා වගේ විශේෂයෙන්ම අනිත් දරුවෝ එක්ක අන්තර්ක්‍රියා කරන ප්‍රමාණය වෙනසක්, ඒ දරුවෝ එක්ක යාළුවෝ හදාගන්න සමහරට වෙන දරුවෙක් එක්ක එකතු වෙන්න ටිකක් අකමැති ගතියක්, තමුන්ගේම ලෝකේ ඉන්න කැමැති ගතියක් එන්න පුළුවන්. මම කිව්වා වගේ ඔටිසම් තත්ත්වයට අහිත දරුවන්ට බහුවිධ සායනවල, එහෙම නැත්නම් মালටි ඩිසිප්ලිනරි ටීම් තියෙන සායනවලින් තමයි අපි ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සේවා සපයන්නේ. එතකොට මේක ඔබගේ ප්‍රදේශයේ තියෙන ළමා විශේෂඥ සායනයක් වෙන්න පුළුවන්, ප්‍රජා ළමා විශේෂඥ සායනයක් වෙන්න පුළුවන්, ළමා හා යෝන් මානස පිළිබඳ විශේෂඥ සායනයක් වෙන්න පුළුවන්. ඔබට හිතනවා නම් ඔබේ දරුවාට ඔටිසම් තත්ත්වයේ මම මේ කියපු මොනවා හෝ ලක්ෂණයක් තියෙනවා,
පරක්කු කරන්න එපා. එන්න ඒ සායනවලට ඒ සේවාවන් වලට ඔබට අවශ්‍ය ඒ සියලුම අපේ කරන අවශ්‍ය දේවල් කරලා අවශ්‍ය සහාය ලබා දීලා ඔබගේ දරුවාට සහ ඔබට ඉතාමත් ඵලදායී විදියට ඉස්සරහට වැඩ කරගෙන යන්න අවශ්‍ය සහාය ඒ සියල්ලම ඒ සායන වලින් ලබා දෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඔටිසම් කියන්නේ රෝගයක් නෙමෙයි. ඔටිසම් තියෙනවා කියලා දරුවට ලැජ්ජා වෙන්නත් එපා. ඔටිසම් සහිත දරුවෙක්ව අපේ අවශ්‍ය සේවාවලට අරගෙන ආවොත් ඔබටත් දරුවාටත් ඔබගේ පවුලටත් ඊටාම සතුටින් සහ ඊටාම ඵලදායී විදියට ඒ සේවාවන් ලබාගෙන ඉදිරියට යා හැකියි.